අදත් පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න. හිතන්න මේ වගේ data set එකක් තියෙනවා. මේ data set එකේ මෙතන rows key එකක් තියෙනවා. හිතන්න මේ හැම row දෙකක් අතරටම empty row එකක් enter කරගන්න ඕනේ කියලා. අපිට එහෙම උත්කාරන වෙන්නේ මෙහෙම 1 by 1 enter කරන්න ඕනේ. මම 1 by 1 enter කරනවා. ඊට වැඩි අපිට ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා මෙතන data තියෙන අවසාන column එකට හැපැත්තේ column එකෙන් ඔයා sequence එක දාගන්න. 1 2 3 4 එහෙම කියලා. මෙතන sequence එක අපි දාගත්තා. ඊට පස්සේ මේ sequence එකම ඔයා ආයේ data ඉවර වෙන තැනින් ඉවර වෙන row එකෙන් ගිහලා paste කරන්න ඒ විදිහටම. ඊට පස්සේ ඔයා මෙතන ඒ column එකට මොකක් හරි temporary නමක් දෙන්න. මම number කියලා දාගත්තා. ඊට පස්සේ ඔයා top row එකට field එක දාගන්න. field එක දාලා මේ number අපි අලුතෙන් දාගන්න column එක sort කරන්න smallest to largest කියලා දාන්න. ඊට පස්සේ ලස්සනට වගේ අවශ්‍යතාවය ඊට වෙලා තියෙනවා. හැම data දෙකක් හැම row දෙකක් අතරටම row එකක් insert ලා තියෙනවා. Right, thank you.